හරි. තරහ නැතුව මට කියන්න එකපාරක් එක දිගට පළවෙනි පදය 50 දෙක පනත් මඩින 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 මහතුන් මහතුන් ලදුවත් ලදුවත් ලොව ලොව ලුව වැර පැර වැර විතර නියමයි. විතර හොඳයි. ඒකට ලකුණු කීයක් හම් වෙනවද පුතේ? කීයක් හම් වෙනවද? 3ක් 3ක් හම් තුනයි වෙනවා. ඒ ලකුණු තුනම ඔබට අයිති. වෙහෙසෙන ඉසුර මුළු යන වචනවල යෙදී ඇති පිළිවෙන වෙනම ලියන්න. වෙහෙසෙන කියන ටිකේ එකට එක ලකුණයි, ඉසුරට එකයි, මුළු වලට එකයි. වෙහෙසෙන කියන එකේ කොම්බුවයි වේ කියන එකේ කොම්බුව හේ කියන ඒ එකේ කොම්බුව කොම්බුව, සී හේ කියන එකේ කොම්බුව, කොම්බුව සේ කොම්බුව. කොම්බු තුනයි ලකුණු එකයි. ඉසුර කියන්නේ කෙටි පාපිල්ල කෙටි පාපිල. සොයන්නේ කෙටි හොඳට පාපිල්ල මතක තියාගන්න. ඉසුර කියන එකේ සූවල විතරයි පිල්ලමක් තියෙන්නේ. ඒ පාපිල්ල හොඳට මතක තියාගන්න. ඔයා අනිවාර්යයෙන්ම ඒ යෙදෙන පිල්ලම කෙටිද දිගුද කියන එක ලියන්නම ඕන. පාපිල්ල කියලා ලිව්වට ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණ ලැබෙන්නේ කෙටි හෝ දිගු බව සඳහන් කළොත්ම විතරයි. එහෙනම් කෙටි පාපිල්ල. ඊළඟට මුළු කියන එකේ මොනවද තියෙන්නේ? කෙටි පාපිල්ලයි කෙටි පාපිල්ලයි කෙටි කෙටි පාපිල්ල විතරයි. පාපිල්ලයි කෙටි පාපිල්ලයි. මූවලත් කෙටි පාපිල්ල, ලූවලත් කෙටි පාපිල්ල. බැලූ බැල්මට නැතත් අපි දන්නවා ඒකෙත් ල මූර්ධජ ල වලට ඌ එකතු වෙලා තමයි ලූ හැදිලා තියෙන්නේ. මේක ඇතුලේ එහෙනම් කෙටි පාපිල්ලක් තියෙනවා. හොඳයි. ඔයාට ඒ ලකුණු 3ක් ලැබෙනවා. ඡේදයෙහි යෙදී ඇති වර්තමාන කාල කෘදන්ත පදයක්, නිපාත පදයක් සහ අව්‍ය සමාස පදයක් උපුටා ලියන්න. ඇත්තටම ඡේදය කිව්වට මෙතන තියෙන්නේ කවි දෙකක්. මොනවද තියෙන්නේ? වර්තමාන කාල කෘදන්ත. කියන්න. බඳින කියන එක ඇහුන්නේ පුතේ? බඳින කියන එක බඳුන, බඳින බඳින. තව මඩින මඬින. තව දැන් නොවනවල වන කියන එකත් කෘදන්තයක් තමයි. හරි. ඇති. නිපාත පද මොනවද තියෙන්නේ? සෙද ඡේද, විතර විතර. තව විලස. තව මිස මිස නෝ. තව ම. හොඳයි. ඒවා ගන්න පුළුවන්. පහත් සඳහන් පද විසන්ධි කොට ලියන්න. දලගින් වරනිදු බලැති. කොහොමද විසන්ධි වෙන්නේ? ඒකේ මේ අව්‍ය සමාස පදයකුත් තව ලියන්න තියෙනවා. සොරි. අව්‍ය සමාස පදේ මොකද්ද? පවර පවර. තව නුනුවන කියන එක ගන්න. පවර නුනුවන තමයි සර්. ගන්නත් පුළුවන්. නුනුවන ගන්නත් පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ එකට. දලගින් කොහොමද විසන්ධි වුනේ? දල දන අගින් දල දන දල අගින් අගින්. දල අගින්. දලගින්. වරනිදු
කියන්නේ. වරන්දනින්දු වරන් නෙවෙයි වරණ කියලා කියන්නේ ඇතා. වරන් කියන්නේ නෑ ඇතාට වරණ ඉඳු වරණිදු වෙනවා. බල ඇති බලධන බල ඇති. බොහොම හොඳයි. right. පහත් දැක්වෙන ක්‍රියා වර්ග වලට උදාහරණ වචනේ බැගින් ලියන්න. පූර්ව ක්‍රියා වැර බල බල කියන එකේ කොයි බලද ඔය? බලයුත් කියන්නේ බලයෙන් යුතුනේ. බලනවා කියන එක නෙවෙයි. මෙතන තියෙන ඔයාට පේනවද මතවර නිදුට පෙදෙන් ඇන පාදයෙන් ඇනලා ඇන කියන එක පූර්ව ක්‍රියාවක්. ඊළඟට කියනවා අසම්භාව්‍ය ක්‍රියාවක්. කියන්න බලන්න. දිවෙතත් ආයි කියන්නේ දිවෙතත්. තව එකක් තියෙනවා ඒ වගේම ලදුවත්. වර්තමාන කාල බහුවචන ක්‍රියාපදයකුත් කියමු. නොකරති. හොඳයි. මොනවා හරි කරගන්න පුළුවන් වෙයි නේද මේ ප්‍රශ්නෙත්. ලකුණු 15න් සාමාන්‍යයෙන් නිශ්චිතවම 12 13 14 වගේ යන්න පුළුවන්. බොහොම හොඳයි සතුටුයි. හරි. මට කියන්න ඊළඟට මොකද්ද කරන්න ඕනේ? සර් පොඩ්ඩක් 6 වෙනි ප්‍රශ්නයක කරමුකෝ. 6. කොහොමම බලාගෙන යමුද? පහත දැක්වෙනව පහත දී ඇති වාක්‍යවල හිස්තැනට වඩාත්ම ගැලපෙන පදේ වරාණ තුල දී ඇති පද අතුරින් තෝරන්න. ප්‍රාචීන භාෂාවලින් ලබන ලද මොකක්ද? අභ්‍යාසය කියලා වචනයක් නැහැ. ආభాසය. ප්‍රීතියෙන් උඩ වැදුණු ඇගේ මුහුණ විකසිත වූ පියුමක් වැනිය. කිසිවකින් පසුබට නොවී ඉදිරියට යන ඔහු සිංහයෙකු මෙන් නිර්භීතය. අමාත්‍ය මණ්ඩල වෙනසක් ළඟදීම සිදුවනු ඇත. අපි ඒ මනස්කාන්තද අපි ඒ මනස්කාන්ත දර්ශනයෙන් වසඟ වෙමු. උදෑසන හිරු එළියෙන් කොද කුමුදු මුකුලිත වේ. ලකුණු 3යි. පාද දක්වා ඇති පද නිවැරදිව විසන්ධි කරන්න. ගුණ අගුණ ගුණාගුණ නා වෙනවා. ගුණාගුණ සමාන ස්වර දීර්ඝ. ගොක් අතු
ගොක් අතු මොකක් වෙනවද? ගොක් කතු වෙනවා. ගොයන්න අල්කයන්න කයන්න තුයන්න ද්විත්ව රූප සංදි. ඒ ඉනුදු මොකක් වෙනවද? ඒනිදු වෙනවා. අල් යයන්නක් ආගම වෙලා යන්නත් එක්ක එකතු වෙලා යේ හැදෙනවා. ඒනිදු. ගුරු උපාශ්‍රය කියන්නේ ගුරුෝපාශ්‍රය ගුරු රුවල තියෙන්නේ උයන්න උපාශ්‍රයේ තියෙන උයන්න සමාන ස්වර දෙකක් එක ළඟ තියෙනවා නම් ඒකේ දීර්ඝය තමයි එන්නේ. ගුරුපාශ්‍රය කාව්‍ය උක්ති කාව්‍යෝක්ති වෙනවා. පුර අංගන පුරාංගන වෙනවා. හොඳයි ලකුණු 3යි. අපි යමු ඊළඟ එකට. දෙවියනි බුදුනි මිනිසුන්ට ප්‍රඥාව දුන මැනවි. දෙවියනි කියන්නේ ආලපන විභක්ති. මිනිසුන්ට ඔව් සර් මට ওই ප්‍රශ්නේ මොක තමයි අමාරු. විභක්ති ටික බෑ. ඔව් සර්. බලමු. මිනිසුන්ට කියන එක යමක් ලබන තැනැත්තා හඳුන්වන පදේ වෙන්නේ සම්ප්‍රදාන විභක්තිය නිසා සම්ප්‍රදාන විභක්ති. දෙවියන් යාලපන මිනිසුන්ට සම්ප්‍රදාන. ගුරුවරයා උදෑසනම සිසුන් සමග සුවද සාකච්ඡාවක් කරයි. ගුරුවරයා තමයි කරන්නේ එයා උක්තයි උක්ත පද සියල්ල මොන විභක්තියටද අයිති? ප්‍රථමා විභක්තියට. කා සමගද සම්ප්‍රදාන විභක්තිය. එහෙනම් ගුරුවරයා ප්‍රථමා විභක්ති සිසුන් සමග සම්ප්‍රදාන විභක්ති. සිහිල් දියෙන් මූණ සේදූ සිඟිත්තා. දියෙන් මූණ සෝදන්නේ දියෙන්. මොකද්ද විභක්තිය? කරණ විභක්ති. කරණ විභක්ති. දෙමව්පියන් විසින් යෙදෙන්නේම මොන විභක්තියද? කර්ම විසින් යෙදෙන්නේ කර්තෘ විභක්තියේ. හොඳයි. පහත වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හරවා ලියන්න. කොහොමද ලිව්වේ? රත්තරන් අපි ලුණුයි බතුයි කාලා සතුටින් ඉම්මු නේද? පාඩම් කරගත්තත් කමක් නැහැ. ඔයා දැන් ඉතින් පාඩම් කරගන්න වයස හරි. මට නම් තව කල් තියෙනවා හොඳේ. කිත්මේ කොහොමද ඒක ලේඛන ව්‍යවහාරයට හැරෙව්වේ? හයවෙනි ප්‍රශ්නේ ඒක තමයි බැරි සර්. හයවෙනි ප්‍රශ්නේ ඒකද බැරි. හැම අවුරුද්දෙම ඉතින් ඕකම එන්නේ නැහැ. ශාලනී ඒක සර් එන විදිය වල හිතා ගන්න.
නෑ අපි නිකන් රත්තරන් කියන එක ආමන්ත්‍රණය කළොත් කොහොමද? රත්තරණී කමාවා නේද? අපි ලුණුයි බතුයි කාලා සතුටින් ඉම්මු කියනවාද අපි? ඉම්මුද ඉමුද? ඉමු කියලා ඉමු නේද? රත්තරනේ අපි ලුණුයි බතුයි කාලා සතුටින් ඉමුද? ඉමු නේද? ඉම්මු වෙන්නේ නෑ, රත්තරන් වෙන්නේ නෑ. හොඳයි. දැන් ඒක ලියන්න එපා. රත්තරනේ අපි ලුණු වෙනුවට ලවණ කියලා දානවා, බත් වලට රයිස් කියලා දානවා. එහෙම ලියන්නේ නෑ. ඊළඟ එක මොකද ඔයා කියන්නේ? ඉයන්න. පුළුවන් දේ වැඩේ කරන්න. මට නම් ඒක පුළුවන් සර්. පුළුවන්. පුළුවන් කෙනාගෙන් අපි ආමු බලන්න. මේ කවි මගේ නිර්මලා පැවසුවාය. කොහොමද කියන්නේ? ඒ කවි තමාගේ යන බව නිර්මලා පැවසුවාය. යන බව යන ඒ ඕනේ. කවිය මෙන්න ඒ කිත්මි කවිය තමාගේ බව ඒ කවිය තමාගේ බව නිර්මලා පැවසුවේ කවියද කවිද? කවි. ඔව්. දැන් ඔයා දන්නවා අර ඕකේ පුතේ බලන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? හරිම සරලයි. මම ඔයාලට අද ඒ ටියුට් එක දැම්මද මන්ද? දැම්මද පේපර් එක මොකක් හරි එකක්? ඔව් සර් දාලා ඔව් තිබ්බා. සර් ප්‍රකෘති කතන විකෘති කතන දාලා. ඒක තමයි. ඒක බැලුවා නම් හරියටම හරි. දැන් හොඳයි. දැන් මේක ඕගොල්ලෝ කරන නිසා කරුණා කරලා මොනවා කරලාද? කරුණා කරලා අද ඔයා නිදා ගන්න ඉස්සලා ඒකේ තියෙන අභ්‍යාසය කරන්නම ඕන. පාස් පේපර්ස් වල තියෙන අභ්‍යාස ටික කරන්නම ඕනේ. ඒක අරගෙන මෙහෙමයි. දැන් ප්‍රකෘති කතනය කියලා කියන්නේ වරන් ඔය උද්දෘත පාඨ ඇතුලේ තියෙන කොටස. අපි ඒක විතරයි වෙනස් කරන්නේ. වෙන ඒවා වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න ආස වුණාට එහෙම වෙනස් කරන්න බෑ ඒවා. හරිද? ඔය උද්දෘත පාඨ ඇතුලේ තියෙන කොටසයි ප්‍රධාන වාක්‍යයයි සම්බන්ධ කරලා තියෙන්නේ ඊ වලින්. ඔය ඊ සමහර වාක්‍යවල බව වෙනවා. සමහර වාක්‍යවල ලෙස වෙනවා. සමහර වාක්‍යවල ගැන වෙනවා. අර ටියුට් එක චුට්ටක් බැලුවා නම් ලස්සනට ඕක අහුවෙනවා. ඒතර ඊ වලට වෙන්නේ මොකද්ද වාක්‍ය අනුව කියන එක ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. ඊට අමතරව සර්වනාම වලට මොකද වෙන්නේ? සර්වනාම වල උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ කියන දෙක වෙනස් වෙනවා. ප්‍රථම පුරුෂ ඔහු වගේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා අනුක්ත වීමක් විතරයි වෙන්නේ. දැන් උත්තම පුරුෂයට ආйти සර්වනාම දෙක තමයි මම සහ අපි. මම තමා වෙනවා. ඒතර මගේ නම් තමාගේ. මට නම් තමාට. මගෙන් නම් තමන්ගේ. හරි සරලයි. හැබැයි මම ඒක වචනයිනේ. ඕක බහු වචන වෙනකොට අපි වෙලා අන්න අර තමා තමන් වෙනවා. අපි නම් තමන්. අපට නම් තමන්ට. අපගේ නම් තමන්ගේ. අපෙන් නම් තමන්ගෙන්. එතකොට ඒක වචනේදී තමා වෙනවා. බහු වචනේදී තමන් වෙනවා. සර්වනාම වල වෙන ඔය වෙනස දැනගන්න. ඊළඟට ඔයා දැනගන්නම ඕන කාලවාචී පද. දැන් අද එදින වෙනවා. හෙට පසු දින වෙනවා. අනිද්දා දින දෙකකට පසු වෙනවා. පසු දින දෙකකට වෙනවා. නැත්තම් ඊයේ පෙර දින වෙනවා.
ඔන්න ඔය කාලවාචී පද ගැන දැනගන්න ඕන. දෙකයි. සර්වනාම ගැන දැනගන්න ඕන කාලවාචී. ඊට ස්ථානවාචී පද. මෙතැන, මෙහි, මොබ. මෙතැන එතැන වෙනවා. මෙහි එහෙ වෙනවා. මොබ ඔබ වෙනවා. හරිද? ඔය ටික තමයි විශේෂයෙන් ඔයා දැනගන්න ඕන. දැන් මේ කියන එක මොකක් වෙන්න ඕනද එහෙනම්? ඒ වෙනවා. ඒ කවි මගේ නම් තමාගේ වෙනවා. ඊ මොකද වෙන්නේ? බව වෙනවා. ඒ කවි තමාගේ බව නිර්මලා පැවසුවාය. හරි සරලයි. හරිද? මම නිදුක් වෙම්වායි නිතුජ පැතුවේය. දැන් එතන වෙම්වා ඊ කියන එක ඊ බව වෙන්නේ නැහැ. එතනට ගැලපෙන විදිහට දාගන්න. මම මොකක් වෙනවද? තමා වෙනවා. නිදුක් වෙම්වා වර්තමාන කාලයි. නිදුක් මොකද? මම නිදුක් වන බවද? වන ලෙසද? වන ලෙස නෑ. මම නිදුක් වන ලෙස නැත්තම් මම නිදුක් වන මෙන් ප්‍රාර්ථනාවන්නේ. නිතුජ පැතුවේය. තමා නිදුක් වන මෙන් නැතම් තමා නිදුක් වන ලෙස නිතුජ පැතුවේය. එයාගේ ප්‍රාර්ථනාව මොකද්ද කියන එකයි කියන්නේ. හරි. අපි බත් පිසමුයි ඔහු කතිකා කරගත්ත. අපි මොකද්ද වෙන්න ඕන? තමන් බත් පිසින බව අපි තමන් වෙනවා. හරි. කියන්නේ තමන් බත් පිසින බව ඔහු කතිකා කරගත්. දැන් මට හිතෙන දේ මම ඔයාට කියන්නම්. වඩාත් හොඳම දේ තමයි දැන් ඔයාලා පුතේ මම අර දීපු එකේ ওই කරුණු ටිකක් තිබුණා. ඊට පස්සේ 2019 ඉඳන් 25 දක්වා ආපු වාක්‍ය ටිකක් තිබුණා. ඒක කළාද? ඇත්ත කියන්නේ? කීත් මේ කළාද ඒක? බොරු කියන්නේ බොරු කියන්න එපා, කටගඳ ගන්නවා. හොඳ ඇත්ත කියනවා. බුද්ධිකා කළාද ඒක? නැස කළේ නෑ. ශාලනි ඒක සර් බැලුවට මම ඒක කරේ නැහැ. ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ ඔයා කරන්නේ නැද්ද? ඒක මේ කරන්න හිතනවා ඒ වුණාට ඒක ෂුවර් නෑ හැබැයි. අමාරු නෑ. හොඳේ. දැන් අර ටිකක් සමහර අවුරුදු වල පොඩි පොඩි චුට්ටක් විතර සංකීර්ණ වාක්‍ය දුන්නා. දැන් එහෙම අමාරු ඒවා අහන්නේ නෑ. එහෙනම් ඒක ලියනවා නම් ලියන්නත් පුළුවන්. හොඳයි. ඒක බලන්න. රයිට්. අපි ඊළඟට මොකද්ද කරන්නේ? සර් 4 වෙනි එක බලමුකෝ. ඒකත් කරමු එහෙනම්. අසන්නන්ගේ ඉල්ලීම් තීරුව 4. දැන් සමහර අය ඇති මේක කරන්නෙම නෑ, මම මරුවත් කරන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න අයත් ඇති. ඒගොල්ලෝ මරුවත් කරන්නේ නෑ වගේ හිතුවක්කාර තීරණවල ඉන්න එපා. චුට්ටක් බලමු අපි කොහොමද වෙන්න ඕන කියලා.
අනිත් අය වාක්‍ය ටික ලිව්වද නැද්ද? ලියලා නැතුව ඇති මං හිතන්නේ. චුට්ටක් ඒකේ වුණාට බැලුවට නම් කමක් නැහැ. නූතන ගජමන්නෝනා හෙවත් මොනිකාරුවන් පතිරෙන ප්‍රවීණ කිවිඳියක් වූවාය. මොකද ඒ ගැන කියන්නේ ඔයා? නූතන ගජමන්නෝනා හෙවත් මොනිකාරුවන් පතිරෙන ඒවත් කියන තැනට නොහොත් වෙනව නේද සර්? පුතේ මට විනාඩියක් දෙන්න ඔහොම ඉන්න. හරි පුතේ කොහොමද කිව්වේ එතකොට නොහෙවත් කියන එක ගන්න බෑ එතනට. මොකද්ද ගන්න ඕන? මොකද්ද? නො නොහොත්ද ගන්නෙ? නූතන ගජමන්නෝනා නොහොත්ද? එහෙමද කියන්නේ? දැන් ඇත්තටම නූතන ගජමන්නෝනා නෙවෙයිද මොනිකාරුවන් පතිර? කියන්න. දැන් නොහොත් වලින් කරන්නේ නැතහොත්. හෙවත් වලින් කරන්නේ එයාම කියන එක. එතකොට නූතන ගජමන්නෝනා හෙවත් මොනිකාරුවන් පතිරෙන ප්‍රවීණ කිවිඳියක් වූවාය කියන එක හරි. නේද? එකඟද? ඕ ඉතින් කතා නෑනේ ඔයගොල්ලෝ. සර් ගජමන්නෝන කියන්නේ මොනිකාරුවන් පතිරණටද? එයාට තමයි නූතන ගජමන්නෝනා කියන්නේ. ඒ කියන්නේ එයාටම නොවේ දැන් මේකේ කියන්නේ ගජමන්නෝනා හෙවත් මොනිකාරුවන් පතිරණ නෙවෙයිනේ ළමයි. නූතන ගජමන්නෝනනේ කියලානේ කියන්නේ. එතකොට ඒකේ වරදක් නෑ. හරි? ඒවත් කියලා එන්නේ එතකොට මේක නිවැරදි නිවැරදි වාක්‍යයක්. දෙවෙනි එකට යන්න රාජ්‍ය නිලධාරීන් රටදෑ නැංවීමට අවංකව රාජකාරි කරත්වා කියන එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන උක්ත පදයක්. එහෙනම් රාජ්‍ය නිලධාරීන්ද නිලධාරීහුද? නිලධාරීහු. ඊගාවට අමාත්‍යවරයාණෝ තැපැල් සේවකයන් සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූහ. මොකද කියන්නේ? ඒ වාක්‍යත් නිවැරදි වාක්‍යයක්. පැවැත්වූහ අමාත්‍යවරයාණෝ ගෞරවාර්ථ බහුවචනාර්ථ ගන්වලා තියෙනවා ඒක. ආනානි අණුවලට ඕත් එකතු කරලා. පැවැත්වූහ. එතකොට සර් සමග කියන එකෙන් උත් අපිට ගන්න පුළුවන්. සමග කියන එකට මුලින් තියෙන්නේ සේවකයන්නේ ඒක අනුක්තයි කොහොමද? සමග වලට මුලින් තියෙන එකනා විතරයි අනුක්ත වෙන්නේ. තියෙන පද ඔක්කොම අනුක්ත වෙන්නේ නැහැ. සේවකයන් සමග හරි. සේවකයෝ සමග වුණා නම් වැරදි. හරිනේ. ඊළඟට ගුරුවරු තම සිසුන් දුර්ජනයන්සේ නොදැකිය යුතුය.
ඔබ දන්නවා කිසියම් වාක්‍යයක් යුතුයමැනවි ඉහෙකි වලින් ඉවර වෙනවා නම් මොකක් වෙනවද? මුල තියෙන උක්ත පදය අනුක්ත වෙනවා. එහෙනම් ගුරුවරු කියන්න බෑ. ගුරුවරුන් තම සිසුන් දුර්ජනයන්සේ නොදැකිය යුතුය. හරිද? හරි. ශිෂ්‍යෝ අනාගතේ රට නංවන්නන් වෙති. දැන් ශිෂ්‍යෝයි රට නංවන අයයි දෙගොල්ලක් නෙවෙයි එකම කට්ටියක්. එහෙනම් මොකද්ද වෙන්නේ? නංවන්නෝ වෙන්න ඕන. ශිෂ්‍යයෝ අනාගතේ රට නංවන්නෝ වෙති වෙන්න ඕන. හරි. ඊළඟට පහත දැක්වෙන වාක්‍ය කර්මකාරකයට හරවන්න. ප්‍රවාහන අමාත්‍යවරයා සේවකයන් ලවා කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණය කරවයි. කොහොමද වෙන්න ඕන? ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සේවකයන් ලවා. දැන් අමාත්‍යවරයා ප්‍රතිසංස්කරණය කරන්නේ සේවකයෝ නෙවෙයිනේ. දුම්රිය ස්ථානය. එහෙනම් කර්මය දුම්රිය ස්ථානය. ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සේවකයන් ලවා කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණය කරවෙයි, කරවනු ලබයි, කරවනු ලැබේ. ඊළඟ රහස් පොලිසියේ නිලධාරියෙක් විදේශ රටක සිටි පාතාල සමාජිකයෙකු අත්අඩංගුවට ගත්තේය. වාක්‍ය අතීත කාලයි. කොහොමද වෙන්නේ? රහස් පොලිසියේ නිලධාරියෙකු විසින් විදේශ රටක සිටි පාතාල සමාජිකයෙක් අත්අඩංගුවට ගැනිණි ගන්නා ලදහ ලද්දෝය. හරි. ඊළඟ එක පාඨකයෙක් මා අගය කරයි වර්තමාන කාලයි. පාඨකයෙකු විසින් මම අගය කෙරෙමි, අගය කරනු ලබමි, ලැබෙමි. අපි අලුත් කිවිඳියක පැසසූමු අතීත කාලය. ඔව් ඔව්. මට දැනුයි සිග්නල් ආවිස. කමන්නේ. ආපු එක ලොකු දෙයක්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම අර ටික එව්වස අභ්‍යාස ටික. හරි පුතේ. බලන්න අප විසින් අලුත් කිවිඳියක් පැසසිනි පසසන ලදී වඩාත් සුදුසුයි පසසන ලද්දී. ඇයි කිවිඳියක්නේ. ඒ නිසා අප විසින් අලුත් කිවිඳියක් පැසසිනි පසසන ලද්දී. වෙදැදුරා රෝගියා සුවපත් කළේය. වෙදැදුරා විසින් රෝගියා සුවපත් කෙරිණි, සුවපත් කරන ලදී. දැන් කට්ටුනොත් එහෙම ආයි අද අපි මුණ ගැහෙන්නේ නැහැ. අභ්‍යාස ටික කරලා තියන්න බ්‍රහස්පතින්දට සාහිත්‍ය ටික සාකච්ඡා කරමු. ශිෂ්‍යයෝ අලගල කරද්දී නිලධාරී යමුණු අත රැක්කේය. ශිෂ්‍යයන් අරගල කරද්දී නිලධාරීහු මුනිවත රැක්කහ. ශිෂ්‍යයන් රැක්කහ. සංගීතඥයන් මధుර තනු තනති, ගායකයෝ විශ්වාස කරති. අප වෙහෙස වී පාඩම් වැඩ කරති. දෙමව්